ලංකාවට බලපාලා තියෙන ගැඹුරු පීඩන අවපාතය. දැන් අද 25 වෙනිදා රාත්‍රී වෙද්දී ලංකාවට කිලෝමීටර් 230ක් විතර ඈතින් තමයි පිහිටලා තියෙන්නේ. මේ වෙද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොයි විදියටද ගමන් කරන්න කියලා. එතකොට 26 වෙනිදා කියන්නේ හෙට දවල් වරුව වගේ වෙද්දී මේක තවත් ආසන්නයට පැමිණෙනවා. ඉතින් ඔයාලට මේ සිතිවිමේ බලා ගන්න පුළුවන් ඒක 26 වෙනිදා රාත්‍රී වගේ වෙද්දී පොතුවිලි ඉඳන් කිලෝමීටර් 100ක් විතර ආසන්නයට පැමිණෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති 27 වෙනිදා 27 වෙනිදා දවල් වෙද්දී මේක තවත් ආසන්නයට පැමිණෙනවා. ඒ කියන්නේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 40ක් 50ක් විතර ආසන්නය වෙනකන් මේ ගැඹුරු පීඩනාවපාතය ලං වෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඒක එතකොට මේ ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝමීටර් 45ක් විතර ඈතින් තමයි පිහිටලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති 27 වෙනිදා 27 වෙනිදා රාත්‍රිය තමයි මේකට උච්චතම අවස්ථාව වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වෙද්දි ලොකු වර්ෂාවේ ලොකු වැඩිවීමක් දකින්න පුළුවන්. සමහර විට බොහෝ දුරට ගංගාතුර තත්ත්වයක් අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඉඩ තියෙනවා.